බිත්තර 14ක් තිබ්බ එකෙන් මෙන්න ඉපදුන පැටවු ටික 14න් 6 දිනෙක තමයි ඉපදුනේ. මේ මෙතන ඉන්නවා බ්‍රාහ්මා 3 දෙනෙක් ඉන්නවා. මෙයා බ්‍රාහ්මා මේ සුදු 3 දෙනා බ්‍රාහ්මා. මෙයා කඩකනාත් වගේ වුණාට හරියටම කියන්න බෑ ලොකු වෙනකම්. මේ එක්කෙනෙක් ඉන්නවා ගංගුකුල් පැටියේ. අනිත් එක්ක ඔක්කොම ගංගුකුල තමයි. මේ සාමාන්‍ය එකෙක් ඉන්නවා. මේ ඉන්නවා මේකෙක් බෙලි කොන් කියනවා, බෙලි කට් කියනවා, තන නෙකට් නෙක් කියනවා. මේ එක්කෙනෙක් ඉන්නවා. දැන් මේ වතුර තියලා තියෙන මේක ග්ලූකෝස් පොඩ්ඩක් දාලා තියෙනවා නම් හොඳයි. මොකද අර කකුල් එම හයිය නැති නිසා ටිකක් ඉක්මනට හයි වෙනවා. ඊළඟට තව බෙහෙත් තියෙනවා, වැක්සින් දෙන්න තියෙනවා. ඒවා දෙනකොට මම අප්ඩේට් එකක් දෙන්නම්. පොඩි බ්‍රූඩර් එකක් හදාගත්ත බල්බයක් දාලා සත්තු පොඩ්ඩයි ඉන්නේ. ඒක නිසා එයාගත්ත මං හිතන්නේ බිත්තර වල මොකක් හරි අවුලක් තිබිලා තියෙනවා. මම බිත්තර චෙක් කරෙත් නැහැ. බිත්තර මේ සවුත් වෙලා වෙන්නේ ටිකක් කඩලා බැලුවම තේරෙනවා ඒක පැටිය හැදිලවත් නැහැ, අදින්න හිතලවත් නැහැ. එකක් මේ ආයේ බිත්තර සාමාන්‍ය තියෙනකොට බිත්තරේ කට්ට මේ තනින් තන නිකන් හිදැස් වගේ තියෙන දැල වගේ තියෙන බිත්තර එහෙම ඒවා තියන්න හොඳ නැහැ. ඊට පස්සේ සාමාන්‍ය ඇතුළේ පේනවා මේ කහමදේ හොඳට පේනවා. මේ ඒ වගේ බිත්තර තියන්න හොඳට කට්ට ඝනකමන ටිකක් තියෙන බිත්තර තියන්න. මේ දැන් කෑම කන්න පටන් අරන් ඉන්නවා. දැන් පොඩ්ඩක් දැම්මා. එහෙම කනවා. මේ ඉස්සල්ලා මෙන්න මේ අයින් එකට වෙලා හිටියා. ඒකයි මේ ලයිට් එක ඕෆ් කරලා මම තිබ්බේ. දැන් සීතලට දණ්ඩ කුලි වෙලා. හරි එහෙනම් thank you. ඉස්සරහට මෙයාලට බෙහෙත් වැක්සින් දෙන ඒවා ගෙනම වීඩියෝ. හරි thank you.